welcome back to my YouTube channel. ඔයාලා හැමෝම ආදරෙන් මගේ වීඩියෝ එකට පිළිගන්නවා. ඉතින් මම මේ චූටි මැණිකට ඉක්මනට කැම ටික කවලා එයාගේ මාස 4 වැක්සින් එකට එක්කන් යන්න තමයි යන්නේ. ඉතින් මම සාමාන්‍ය වැක්සින් එකට බබාව ගෙනියනකොට එයාට ගෙනියන දේවල් තමයි මේ තියෙන්නේ. අනිවාර්යෙන් වෙබ් ටිෂු එක, බබාගේ බර මනින පොත, ඒ අමතර ඇඳුමක්, ඊට පස්සේ එයාගේ බර මනිනකොට අපි ආව තියන්න ඕන නිසා එයාට බ්ලැන්කට් එකක්. ඒ වගේම තමයි ඔයාගේ බබා මොන හරිම දෙයකට බෙහෙත් බොනවා ඒ බෙහෙතුත් අරගෙන යන්න. ඒක ડોක්ටර්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඉතින් මම අද යාට චූටි ගවුමක් තමයි ඇඳුවේ. මොකද ඉතින් කකුල් දෙකටම එයා වැක්සින් එක වදිනවනේ. එතකොට අපිට උඩින් යට ඇඳුම ගලවන්නත් ලේසි. ඒක නිසා මම යාට සැහැල්ලු ඇඳුමක් තමයි ඇඳගෙන යන්නේ. එහෙනම් ඉතින් අපි යන්නේ චූටි මැණිකගේ වැක්සින් එකට. ඉතින් මං චූටි බබාගේ වැක්සින් එකට එක්කගෙන ආවේ යාව හේමාසකේ ඉන්න ડોක්ටර් දිලුක්ෂි ගාවට. ගොඩාක් හොඳ ડોක්ටර් කෙනෙක්. මම යාව රෙකමන්ඩ් කරනවා. චූටි ළමයි එක්ක එයා හොඳට හැන්ඩල් කරනවා. ඉතින් මට නම් එයා හරිම හොඳයි. හරි ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් ඔය කරන්න නම් ડોක්ටර් බබාගේ වැක්සින් එකට කලින් එයාගේ බර, උස, ඒ වගේම එයාට උණ තියෙනවද ඒ හැමදේම චෙක් කරන එක තමයි ඔතන වෙන්නේ. ඉතින් බබාගේ හැමදේම හොඳයි නම් ડોක්ටර් ලියලා දෙනවා. මට ෆාමසි එකකින් අවශ්‍ය වැක්සින් මොනවාද ඒ ටික ගන්න. මම ඒක පේමන්ට් එක කරලා ඉවර වෙලා ඒ වැක්සින් ටික අරගෙන මම දැන් මේ යන්නේ වැක්සින් රූම් එකට. එතන මට වැක්සින් රූම් එක ඇතුළේ නම් මට වීඩියෝ කරන්න බැරි වුණා. ඉතින් මේ වැක්සින් එකෙන් පස්සේ එයා හොඳටම ඇඬුවා. මට හරිම දුකයි. ඉතින් එයාගේ මාස 2 වැක්සින් එක දවස නම් එයාගේ ආච්චි එයා ගාව හිටියා. මට ඉතින් මේ පාර මගේ නාගිල් දෙන්න විතරයි ඉන්නේ. ආච්චිත් ඉතින් රටනේ ඉන්නේ. ඉතින් මට එයාව ගොඩාක් මතක් වුණා මේ වෙලාවේ. ඉතින් මේ වීඩියෝ එක බබාගේ මාස 2 වැක්සින් එක දවසේ තිබ්බ වීඩියෝ වගේ මන් ළඟ. ඉතින් මම පොඩි වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. ඉතින් ඕගොල්ලන්ට මොන හරිම ප්‍රශ්නයක් තියෙනවා නම් කොච්චර ගාණක් ගියාද, කවුද මේ ડોක්ටර්, කොහොමද මේ ડોක්ටර් channel කරන්නේ, කිසියම් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයගොල්ලෝ මට කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම රිප්ලයි එකක් දාන්න. ඉතින් මම දැන් මේ වීඩියෝ එක එන්ඩ් කරනවා. එහෙනම් ලස්සන වීඩියෝ එකක් අරන් ආයෙත් එනකම් මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න.